ඉතින් ඔන්න අද කතන්දරේ පටන් ගන්නේ ධාතුසේන රජතුමාගේ කාලෙන්. ඉතින් ධාතුසේන රජතුමාගේ කාලය කියලා දැනගත්තට පස්සේ අවර දන්නවා ධාතුසේන රජතුමාගේ කාලේ තමයි ලංකාවේ ලස්සන දේවල් ගොඩක් බිහි වුණේ කියලා නාල දන්නවා. ඉතින් මේ කතන්දරේ වුණ දිව යනවා ධාතුසේන රජතුමාගේ කාලෙට. ඉතින් චුට්ට මතක කරගෙන ධාතුසේන රජතුමාගේ කාලේ අපි හැමෝම දන්නවා ධාතුසේන රජතුමා කියන්නේ කවුද කියලා. ඉතින් මේ කතන්දරේ වල දැනටමත් දන්නවද මේ කවුරු ගැනද කියන්නේ? කා ගැනද කියන්නේ කියලා. ඉතින් අද කතාවේ ප්‍රධාන කතානායකය තමයි කඩවර යක්ෂයා. එබත් නැත්තං කඩවර දෙවිඳුන්. ඉතින් අපිද බලමු කොහොමද කඩවර කියලා යක්ෂයෙක් බිහි වුණේ කියලා. ඉතින් ළමයි මම මේ කතාව පටන් ගන්න සුන්දරකමක් තියෙන ධාතුසේන රජතුමාගේ කාලේ. ඒ ගමේ ඉන්නව ළමයි ලස්සන පුංචි පවුලක් තියෙනවා. ඒ පවුලේ ඉන්නවා බිරිඳයි සැමියයි. ඉතින් බිරිඳයි සැමියයි ඉන්නවා. ඉතින් මෙහෙම ඉත්ති කාලයක් යද්දි මේ සැමියා ගොවි මහත්තයෙක් ගොවි කෙනෙක්. ඉතින් බිරිඳ ගෙදරට වෙලා ඉතින් ගෙදර වැඩ කටයුතු කරගෙන ඉන්න ලස්සන කාන්තාවක්. ඉතින් මේ ගොවියා දවසක් යන උදේ පාන්දර උදැල්ලත් කරේ තියාගෙන කොහොමද මේ කුඹුරට යන්නේ උදැල්ලත් කරේ තියාගෙන යනවා නේද ළමයි. ඉතින් උදැල්ලත් කරේ තියාගෙන යනවා ඔන්න කුඹුරට ගිහිල්ලා කුඹුරේ වැඩ ටික කරලා ඔන්න හවස් වෙනවරි මහන්සි වෙලා ඔන්න ගෙදර එනවා. හවස් වෙලා ඉතින් එනවා ඊට පස්සේ මේ ගෙදරවිල්ලා ඉතින් බිරිඳර කතා කරලා කියනවා අතනම් හරිම බඩගිනි කන්න මොනවත් නැද්ද කියලා. ඉතින් බිරිඳේ වෙද්දිත් කෑම හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් අර ගොවි මහත්තයට සෑහෙන්න ලොකු බඩගින්නක් තියෙනවා ළමයි දවස් 30ම වැඩකින්. ඉතින් ඒ නිසා ඉතින් ගොවි මහත්තයා ගෙට ගිහිල්ලා බලද්දි බිරිඳ කෑම හදනවා. ඉතින් ඕක දෙකලා තරහ යන මේ ගොවි මහත්තයා බිරිඳට මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. කවුදල මේ කතා කරන්න ඇති කියලා හිතනවද? ඉතින් ඒ ගොවි මහත්තයා බිරිඳට කියනවා යෝධියේ ඉක්මනට ඔය කෑම ටික හදලා ගනින් කියලා. ඉතින් ඔන්න ඕකට බිරිඳට චුට්ටක් තරහ යනවා. බිරිඳත් ළමයි මහන්සි වෙලාගෙන ඉතින් වැඩ කටයුතු ගෙදර තුරේ වැඩ ටික කරලා ඉතින් කෑම බිලක් පිළියෙල කරන්නේ. ඉතින් ඕකට තරහ යන බිරිඳෝ ඉතින් එළිය වාඩිලා හිටපු ගොවි මහත්තයට පුංචි වැඩක් කරනවා. අර හිතාගෙන පුළුවන්ද මේ මොකද්ද කරන්න යන වැඩේ කියලා. එතකොට ගොවි මහත්තයා මෙහෙම එළියේ බංකුවේ වාඩි වෙලා ඉන්නවා. ඉතින් බිරිඳ කරපු වැඩේ තමයි බත් මුට්ටියක් අරගෙන ඇවිල්ලා උණුවෙන්ම අර ගොවි මහත්තයාගේ ඔළුවට දමලා ගැහුවා. ඉතින් ඔන්න ඔය සිද්ධියත් එක්ක ඕකට ලැජ්ජාවට පත් වෙන ගොවි මහත්තයා ගමේ මිනිස්සු දකින්නවනේ. ගමේ මිනිස්සු දැකලා ඕකට කම්පා වෙන ගොවි මහත්තයා ඕකට දුක හිතන. එතකොට ලැජ්ජාවට පත් වෙනවනේ ළමයි. ලැජ්ජාවට පත් වෙන ගොවි මහත්තයා ඉතින් පණ කඩාගෙන කැලේ දිහාවට දුවනවා. ඉතින් ඒ දිව්ව තිවිල්ල කෙසේවදත් කියනවා නම් ළමයි. ඉතින් ඊට පස්සේ දවසවත් ගොවි මහත්තයා වුණ ගෙදර ආවේ නැහැ. ඉතින් ඔහොම කාලයක් ළමයි මේ ගොවි මහත්තයා ලැජ්ජාවට පත් වුණ නිසා ඔක්කොම අතහැරලා දාලා කැලේට ජීවත් වෙන්න ගියා. ඔන්න ඔතනින් තමයි ලස්සන කතාව පටන් ගන්න ළමයි. ඉතින් කැලේ මෙහෙම ජීවත් වෙද්දී ජීවත් වෙගෙන එනවා. ඉතින් කාලයක් යද්දී එයාට කැලේ සත්තු මුණ ගැහෙනවනේ. කැලේ සත්තු එතකොට ගොඩක් අය මුණ ගැහෙනවා. කැලේ කුරුල්ලෝ සත්තු මේ වගේ මුණ ගැහෙනවා. එතකොට එයාට ඔය කතා කරපු භාෂාව අමතක වෙනවා. මිනිස්සුත් එක්ක කතා කරන භාෂාව අමතක වෙලා සතුත් එක්ක කතා කරන්න ගන්නවා. එතකොට ගොඩ කාලයක් අවුරුදු එයා වයසට යනකම්ම කැලේ තමවන ජීවත් වෙන්නේ. ආටද මතකයි ටර්සන් වගේ නේද කියලා. ඔව් ටර්සන් වගේ තමයි. ඉතින් මේ වගේ කාලයක් ජීවත් වෙද්දී එයා කැලේ භාෂාවට හුරු වෙනවා. කැලේට හුරු වෙනවා. ඊට පස්සේ රැවුල් කොණ්ඩ වැවිලා අර අපි කැලේටම වෙලා ඉන්නවා කියන අන්නේ වගේ කෙනෙක් බවට පත් වෙනවා. ඔන්නම කාලයක් යද්දී ඊට පස්සේ රජතුමා එනවනේ ළමයි දඩයමි. රජතුමා කැලේට එනවා දඩයමි. ඉතින් රජතුමාගේ රාජපුරුෂයෝ කැලේට ආවට පස්සේ කැලේ සතු දඩයම් කරන හදරුවනේ ළමයි. කැලේ සතු දඩයම් කරද්දී මෙන්න මේ කෙනාව මෙන්න මේ පුද්ගලයා ඒ අයට පහර දෙනවා. ඉතින් ඕක දිගින් දිගටම සිද්ධ වෙනවා. ඉතින් මේ රාජපුරුෂයා ගිහිල්ලා රජතුමාට මේක කියනවා. රජතුමාට සැල කරනවා. රජතුමාට කිව්වට පස්සේ රජතුමා කියනවා එහෙනම් මෙහෙම කෙනෙක් ඉන්නවනම් ගිහිල්ලා අල්ලලා රජමාලිගාවට අරගෙන එන්න කියලා. ඉතින් ඔන්නම දවසක්ද මේ රාජපුරුෂෝ සම්පූර්ණ වැටලීමක් කරලා සම්පූර්ණ වට කරලා නිදාගෙන ඉන්න මේ පුද්ගලයව රාජමාලිගාවට බැඳගෙන එක්කගෙන එනවා. ඉතින් ඔහු රාජමාලිගාවට එක්කගෙන ඇවිල්ලා
කනුවක බැඳලා මෙයාගෙන් ප්‍රශ්න කරනවා රජතුමා. ඉතිං ප්‍රශ්න කරදි මයට කතා කරන්න බෑන් ළමයි භාෂාව තේරෙන නෑර භාෂාව අමතක වෙලා ගිහිල්ල. ඉතිං භාෂාව අමතක වෙලා ගිහිල්ල නිසා මට කියන දෙවල් තේරෙනවා සහයට කතා කරන්න තේරෙන හැ ඉතිහර කැලේ භාෂාවට හුරු වෙලාන ඒ නිසා ඉතිං ඔහොම යද්දී පනිවිඩයක් යනවා මෙයාගේ ගෙදරට ගෙදරට ගැන ගමට පනිවිඩේ ගයාට පස මෙ මේ පුත් කලෙකින්න කාටද කතා කරන්න පුළුවන් කියලා එයාව කතා කරන කෙනාට ඔන්න ලස්සන තෑග්ගත් දෙනවා කියල ඔන්න රජින් කැර ඇතුවා පොඩි පනිවිටයක් යවුණ. ඊට පස්සේ මේක දකින මෙයාගේ බිරිඳ ඔන්න රජවාසලට යනවා. රජවාසලට ගියපු ගමන් බිරිඳ තබන්ගේ සැමියව අඳුරගන්නවා. අඳුරගත්තර පස්සෙදී රජතුමාට කියනවා රජතුමනී මං මෙයාව කතා කරවන්නම් මට මෙයාව ගෙතර එක්ක යන්න දෙනවද කියලා. ඉතිං මෙයාව මේ බිරිඳ ගෙතර එක්කගෙන යනවා. කාලිකට පස අවුරුදු ගානකට පස්ස ඉතිං මෙම අවුරුදු ගානකට පස්සේදී අර වෙච්ච සිද්ධිය අප මතක් කළ දෙන විදිිය ලස්සන වැඩක් කරනවා මේ බිරිඳ හරද ආය ඒ විදියටම අර විදියටම බත් හට්ටියක් ලිපේ තියල එලවුල් ව්‍යංජනටයකුත් හදලා ආපස්සට අර විදියම වැඩක් කරන්න ලේස්තු වෙනවා. ඒ කරන්න ලේස්තු වෙද්දිම ළමයි අර පුද්ගලයට මතක් වෙනවා ආය කටඇරල කියනවා යෝධයේ ඉක්මට හදල ගනින් කියලා. ඉතිං ඔන්න විදිර තමයි එයාට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතිං ඔන්න ඒ කතා කරන්න පුළුවන් වුණා කියලා දැනගෙන රජතුමා එනවලමයි මේ පුද්ගලයාව මුණ ගැහෙන මේ ගම්මාන මේ ගෙදරට. ඒ තමයි ධාතුසේන රජතුමා. හරිත. ඉතිං අහම ධාත්සයෙන් රජතුමා එද්දී ඉතිං මේ කෙනා ඉන්න මේ කෙනගේ ප්‍රශ්න කරනවා. මේ ක්‍රනාගේ ප්‍රශ්න කරාට පස්සෙදී රජතුමා අහනවා ඔබ කාලයක් කැලේ නේද ජීවත් වනේ දැකල තියෙනවද කැලේ තියෙන ලස්සන තැන් මනෝද කියලා. ඉර්වස් මේ පුද්ගලය කියනවා ඔවු දැකල තියෙනවා කැලේ ගොඩක් ලස්සන තැන් තියෙනවා කියලා. රජතුමාහනුව ඉතිං මට කියන්නකුව මොනාද කැලේවා ලස්සන්ට දැක්ක කියල ඔබ ලස්සන්ට දැක්ක කියලා. ඊට පස මේ පුද්ගලය කියනව ළමයි මම කැලේද දැක්කා කවදාවත් තිය නොසිදෙන ලස්සන උල්පතක් තියෙන තැනක් කියලා. කවදාවත් වතුර හිදෙන නැති ලස්සන උල්පතක් තියෙන තැනක් කියලා. ඊට පස්සේ මේක දැනගන්න ධාතුසේන රජතුමා රාජපුරුෂයොත් එක්කල මේ පුද්ගලයත් එක්කල යනවා ඒ ස්ථානය බලන්න. ඉතිං ඔහොම ගිහිල් ඉවර වෙලා ආල හිතාගන්න පුළුවන්ද රජතුමා මොකක්ද කරන්න කියලා චෝටි කමෙන්ට් දාන්න බලන්න. ඉතිං මෙන මේ විදිර තමයි මේ ස්ථානීට පසි පිරිසිදු කරලා ඔන්න ඔතනින් තමයි ළමයි කලාවැව හදන්න පටන් ගන්න. ඉතින් ඔන්න ධාතුසේන රජතුමා සම්පූර්ණ භාර කරන මේ පුද්ගලයාට ඔන්න කලාවැව නිර්මාණය කරලා රජතුමාගේ අනුග්‍රහයෙන් ඔන්න කලාවැව නිර්මාණය කරනවා අන්නේ ස්ථානය. ඔය අදටත් ඒ ස්ථානය තමයි ළමයි ඔය කලාවැව පිහිටලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය කාලෙදී කලාවැව ඔහොම හැදිලා ඔන්න ගම සරු වෙලා කලාවැව බාර දෙනවා මෙන්න මේ පුද්ගලයාට. එයා දැන් සිටුවරේ. ඉතිං කලාව බාරදල ඇද සිටුවරයෙක්න ලස්සන මාලිකාවමපත් තම්බල ලස්සන්න ශීපත් වෙනවා. ඔන්න කාලෙදී ලොකෝ ඉඩෝරයක් එනවලම ලොකෝ නියගයක් එනවා කාලයක් ඇද්දි. කලාවැවත් සම්පූර්ණම හිදන මිනිස්සුන්ට දිය පෝදක්වත් වතුර ඩිංගක්වත් වතුර පොදක්වත් නැති වෙනවා. ඉතින් එතකොට ඉතින් කරන්න දෙයකුත් නෑ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ලගෙනල්ල වැව ඉස්මත්තේ ඒගැන වැව් බැම්මේ පැත්තකින් පොඩි මඩුවක් ගහල මඩුවක් කියන්න අපි මණ්ඩපයක් හදල මණ්ඩපේ හාමුදුරුවෝ එකතු කරගෙන පිරිත් සජ්ජානයක් කරනවා වැහි දෙවියන්ට. ඒ කියන්නේ වැස් අපිට එකතු වෙන්න එකතු කරලා දෙන්න. එති එහෙම කියලා ලස්සන පිරිත් සජ්ජානයක් කරනවා. අන්නෝ පිරිත් සජ්ජානය කරද්දි ළමයි ටික ටික ඔන්න වහින්න පටන් ගන්නවා. පිරිත් සජ්ජානය කරන තැන මණ්ඩපේ හපැත්තින් මුට්ටියක් තියලා තියෙනවා ළමයි වැස්ස ප්‍රමාණය බලාගන්න. ඉතිං ටික පිරෙද්දි ඔතන ඉන්නව තව අර පුද්ගලය ඔතන්ට වෙලා ඉන්නව ළමයි. හරිද ඊට පස්සෙදී ඒ පුද්ගල සැරින්සර ඇවිල්ල බලනවා දැන් සිටුවරෙක් සැරින්සර ඇවිල්ල බලනවා මුට්ටිය පිරිලද මොකද වෙලා තියෙන මුට්ටිය පිටාර ගලලා ගියෝතින් ඔන්න වැඩේ හරි. ඊට පස්සෙදී ඕක කරදරයක් නිලමයි පිරිත් සජ්ජානය කරද්දි එතනින් එහාට මෙහාට යද්දි ඕක ස්වාමීන් වහන්සේලාට කරදරයක් කියලා හිතලා එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කරපු වැඩේ තමයි ළමයි නැගිටලා ඇවිල්ලා යාගතේ තිබ්බ හැරමිටින් අර මුට්ටියේ පල්ල හිල් කරා.
මුට්ටි පල්ල හිල් කරබල වතුර ටික ගලාගෙන යනවනි ඊට පස්ස හොම අර රාජපුර්ෂයවිල් බලන්න මුට්ටි පිල්ලනේ ඉතිං හොම පිරිත් සජ්‍යානය කරගෙන යති මහා වැස්සක් ඇද හැලිලා වැවත් උතුරල යනවා වැව්බෙම්මත් කැඩිලා යනවා වැව්බෙම්මත් ටිකක් කැඩිල යනවා ඔන්න ඕක දැකලා අර පුද්ගලයට දැගේ පුද්ගලයා නිර්මාණය කරපු දෙයක් නේ පුද්ගලයට ඉන්න බැරි නිසා එයා කරු පැඩේ ඒ සිටුවරය කරු පැඩේ ළමයි මේ අර වැව්බැම්මේ වැව්බැම්ම සිදුරු වෙච්ච තැනි සිදුරක් ගැන ලොකුවට සිදුරු වෙච්ච තැනින් පැනලා ඔන්න වැව බේරගන්න ට්‍රයි කර ඉතින් ඔන්න ඔය ඉතින් කැඩිච්ච තැනින් පැනලා එය ඔන්න එයාගේ ජීවිතය නැතිවෙන ඔන්න ඔහොම ටික කාලයක් යද්දිලමයි කාලයක් ඇද මිනිස්සුන්ට පේටන ගන්න ඔය වැව්බැම්ම ළඟින් එක නිකන් ලස්සන රූප සායකයක එතකොට අපි කියන්න මනාද නික යක්ෂයගේ දෙවි කෙනෙක් වගේ රූප පේන ගන්නවා ඉතින් ඔන්න ඔය විදියට ඔන්න ඔත්තනින් තමයි ළමයි ඔන්න කඩවර යක්ෂයාගේ උපත සිද්ධ වෙන්නේ ඉතිං අලත නම්මන් කියන්නඟ කොහොමද කඩවර කියල නම හැදිල තියන්න කියර ළමයි ඉතින් ඔන්න කඩවර කියල නම හැදිල තියෙන්නේ අර වැව්බැම්ම කැඩුන තැනින් ඉපදුන නිසා කියලා තමයි ඔන්න කඩවර කියල නම හැදිල තින් ඉතින් ඔහොම තමයි කඩවර යක්ෂ ඔහම බිහිවෙන් ඉතිං කඩවර යක්ෂයා ටිකෙන් ටික ඔන්න මුළු රාජ්‍යයටම පැතිරලා යනවා ඊට පස්ස රජතුමාරත් මේක සැලවෙනවා ඊට පස්සෙද ඉතින් ඔන්න ඔහොම කඩවර යක්ෂය මිනිස්සුන්ට හිරියර කරන්න ගන්නවා ඒ තැබැයි වැවට කිසි හානියක් කරන්නේ නැහැ මිනිස්සුන්ට හිරියර කරන්න ගන්නවා ඊට පස් රජතුමා කරන්නේ බිලි පූජා තියෙනවා එයාට එක පූජාවල් තියෙනවා එති ඔන්නොම පස්සෙ කාලෙකදි ළමයි කඩවර යක්ෂයා හොඳ අතට හැරෙනවා ආලහල තියෙනව නේද කතරගම දෙවියෝ ගැන අනයි කතරගම දෙවියුත් එක්කල තමයි ඔන්න කඩවර යක්ෂ ඔන්න දෙවි කෙනෙක් බවට පරිවර්තනය වෙන්නේ එති ඔහොම තමයි ළමයි කඩවර යක්ෂයගේ කතාව හැදිල තියෙන්නේ ඉතිං අද වීඩිය එක විනාඩි 12කටත් අධික කාලයක් ගිහිල තියෙන නිසා ඔන්න අපි දෙවනි කොටසින් කඩවර යක්ෂය කොහොමද දෙවි කෙනෙක් වුණේ කියලා කතා කරමු ඉතින් එහෙනම් තැංකව වීඩියෝ කිවර වෙනකම් බැලුවට ඉතිං ආට හිතන දේ ගැන පාලින් කමෙන්ට් එකක් දාන්න ඒත් එක්කම ඔයාලා මේ කතාව දැනගෙන හිටියන අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න තුන අමතක කරන්න එපා. ඉතින් ඔය මේ කතාව අහද්දී ඔයාලට ලස්සන ලංකාවේ තිබ්බ ලස්සන ෆිල්ම් එකක් මතක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ මතක් වුණේ මොකද්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි part 2 වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝම පරිස්සමට ඉන්න. ජය වේවා.